ඔයා සෝෂල් මීඩියා කටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ද? ඉතින් ඔයා තාම දන්නේ නැද්ද අන්ලිමිටඩ් ෂෝට්ස් ක්ලිප් ජෙනරේට් කරන්න පුළුවන් තැනක්. ඉතින් එහෙනම් අද බලමු අපි වීඩියෝ එකෙන් කතා කරනවා මොකද්ද මේ grok කියන්නේ, වීඩියෝ හදන්න පුළුවන් කැටගරි, ඒ වගේම කොහොමද වීඩියෝ එකක් හදාගන්නේ සහ හදපු වීඩියෝ එඩිට් කරන විදිය වගේම අන්තිමට අපි කතා කරනවා මේ හදපු වීඩියෝ කොහොමද සෝෂල් මීඩියා වලට දාන්නේ කියන එක ගැන. හෙලෝ ගයිස් වෙල්කම් බැක් කියලා පිළිගන්නවා. අදත් අපේ channel එකෙන් ගෙනලා තියෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ගයිස් අද වීඩියෝ එකේ මම ගෙනාවේ ඔයාලට unlimited video generation කරගන්න සහ ඒ වගේම ඒවා social media වලට දාන්නේ කොහොමද කියන වීඩියෝ එකක් තමයි ගෙනලා තියෙන්නේ. හරි. ඉතින් ඔයා තාම අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න, ඒ වගේම like එකක් දාලා comment එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද මේ දේ කරන්න ඔයාලට ඕන වෙනවා පොඩි application එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේක Play Store එකට ගිහින් search කරලා download කරගන්න. ඔයාලා search කරන්න ඕනේ grok කියලා තමයි. හරි. අපි මේ application එක ගැන පොඩ්ඩක් කිව්වොත් මේක සාමාන්‍යයෙන් ChatGPT, Gemini වගේ ඇප් එකට සමානයි. මොකද මේකෙනුත් කරන්නේ අය දේවල් වලින් කරන දෙයක්ම තමයි. මේකෙන් අපිට ChatGPT වගේම ප්‍රශ්න අහන්නත් පුළුවන්. ඒ වගේම මේකෙන් image generate කරන්න පුළුවන්. ඒ කියන්නේ Gemini එක වගේම. හරි. ඊට වඩා විශේෂත්වයක් තියෙන මේකේ ඒ generate කරන Gemini වගේ වලින් ජෙනරේට් කරන ඉමේජ් වලින් අපිට මේකේ තප්පර 6ක වීඩියෝ ක්ලිප් එකක් උනත් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ජෙනරේට් කරන ඉමේජ් වලින් විතරක් නෙමෙයි අපේ ගැලරියේ තියෙන මේ ෆොටෝ එකකට උනත් අපිට පුළුවන් මේකෙන් වීඩියෝ එකක් හදාගන්න තප්පර 6ක වගේ. හරි. ඉතින් මේ Gemini මේ grok එක ජෙනරේට් කරන්නේ වීඩියෝ එඩිට් කරන්න විතරක්ම නෙමෙයි. ඒ කියන්නේ වීඩියෝ ඉමේජ් ජෙනරේට් කරන්න විතරක්ම නෙමෙයි. මේකෙන් වොයිස් මෝඩ් ප්‍රශ්න අහන්නත් පුළුවන් අපිට. හරි. මේක ඉතින් ජෙනරේට් කරන්නේ ඉලෝන් මස්ක් තමයි. හරි. දැන් අපි බලමු කොහොමද මේකෙන් වීඩියෝ එකක් හදන්නේ කියලා. ඉතින් ආපහු කියන්න ඕනේ ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැම්ම පල්ලේ තියෙන රතු පාට subscribe button එක click කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එකක් මගින් බලා ගන්න පුළුවන්. හරි. අපි මුලින්ම බලමු මේකෙන් ඒ කියන්නේ generate කරන්න පුළුවන් videos category මොනවද කියලා. ඉතින් මේකෙන් ඔයාලට ටෙච් වීඩියෝ ජෙනරේට් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගොඩක්ම මේකේ තප්පර 6ක වීඩියෝ තමයි ජෙනරේට් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට ෂෝට්ස් හදනවා නම්, රීල්ස් හදනවා නම්, ඒ වගේ හදනවා නම් තමයි ඔයාලට මේක ගොඩක් වැදගත් වෙන්නේ. නැත්තම් ඔයාලට මේ තප්පර 6 වීඩියෝ ක්ලිප් අරගෙන එකට එකතු කරලා ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් කාටුන් වගේ හදන කෙනෙක් නම් ඔය වගේ ඒ වගේ හදන කෙනෙක්ට නම් ගොඩක් වැදගත් වෙනවා මේක. හරි. දැන් අපි බලමු මෙතෙන්ට මම කියන්නම් කැටගරි ටිකක්. ඔයාලට පුළුවන් සාමාන්‍යයෙන් ගොඩක්ම මේකේ සුපිරියටම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා නේචර් ෆොටෝග්‍රැෆි වගේ කරනවා නම්, ඒ කියන්නේ පරිසරයේ දේවල් ඒ අයට නම් ගොඩක් විශේෂයි. ඒ කියන්නේ සාමාන්‍ය කොමඩි ක්ලිප් හදන්න පුළුවන් මේකේ. ඔයාට ඕන විදියට ඕන මාතෘකාව ඒ කියන්නේ ටොපික් එකක් දීලා ඔයාට පුළුවන් වීඩියෝ ජෙනරේට් කරගන්න. හරි. අපි දැන් බලමු එහෙනම් මේ වගේ පොඩි වීඩියෝ කැලලක් හදාගන්න. මුලින්ම ඔයා මෙතන කරන්න ඕනේ වීඩියෝ හදනවා නම් මෙතනින් ඔයා මේ ඉමේජින් පැත්තට මූව් වෙන්න ඕනේ. මම මේ විදිහට ඉමේජින් පැත්තට මූව් වුණා. හරි. ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන උඩ පෙන්නනවා මගේ ගැලරියේ තියෙන ෆොටෝ ටිකක්. මම මේකට ඇක්සස් දීලා තියෙන හින්දා මේ ගැලරියේ තියෙන ෆොටෝ පෙන්නන්නේ. හරි. මේ විදිහට ඔයාලට පල්ලෙහාට යනකොට මේගොල්ලොන්ගේ මේ තියෙන ප්‍රොම්ප්ට් ටිකක් පෙන්නනවා. ඒ කියන්නේ මේලාගේ සාම්පල් ෆයිල් ටිකක්. ඔයාලට පුළුවන් මේකේ ගොඩක් පල්ලෙහාට ගිහින් බලා ගන්න. නැත්නම් ඔයාලට පුළුවන් මෙතන type to imaging කියන තැන ටච් කරලා ඔයාලට මෙතෙන්ට ප්‍රොම්ප්ට් එකක් දෙන්න. මම දැනට දෙන්නම් wild photography වගේ එකක්. හරි. මම මෙතන දෙනවා wild photography කියලා. ඊට පස්සේ imaging දීලා මෙතනින් අප්ලෝඩ් කරනවා. හරි.
ඔයාලට බලා ගන්න පුළුවන් අපිට තප්පර කිහිපයක් ඇතුළත මේ විදිහට රිසල්ට් එක අපිට සර්ච් වුණා wild photography. හරි ඊළඟට තියෙන්නේ දැන් මම මෙතන එකක් තෝරගන්නවා මේ විදිහට සතෙක් ඉන්න එකක්. තෝරගෙන ඔයාලට තියෙන්නේ මෙතනින් make video කියන එක ටච් කරන්න. මේ මෙතනින් මේ make video කියන එක ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මේ විදිහට අහනවා ඔයාලට කස්ටම් කරලා ඒ කියන්නේ ඔයාලට ඕන විදිහට මේක හදාගන්න පුළුවන්ද නැත්නම් සාමාන්‍ය ස්පයිසි විදිහට හදාගන්න පුළුවන්ද normal විදිහට ඒ කියන්නේ grok එකෙන් හදලා දෙන විදිහට හදන්නද කියලා. ඊට පස්සේ මම මෙතන normal select කරගන්නවා. මෙතන අපිට countdown එකක් යනවා. අපි චුට්ටක් බලමු වීඩියෝ එක generating වෙනකම්. මේක තප්පර 20ක් වගේ ඇතුළත ටක් ගාලා load වෙනවා. හරි ඉතින් වීඩියෝ එක ලෝඩින් වෙලා ඉවරයි. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට තප්පර 6ක වීඩියෝ ක්ලිප් එකක් full HD quality එකෙන් අපිට download කරගන්න පුළුවන්. ඒ කියන්නේ generate කරගෙන download කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ ක්ලිප් ගොඩක් ගැලපෙනවා මේ reels හදන කට්ටියට. හරි ඉතින් මෙතනින් ඊට පස්සේ වීඩියෝ එක generate වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් මේ download icon එක click කරලා ඔයාගේ gallery එකටම download කරගන්න. ඊළඟට මෙතනින් යටින් pop up වෙනවා download started කියලා. හරි ඊට පස්සේ මෙතනින් මේ ආයෙ back වෙලා ඔයාලට search කරපු content topic එකේම ඔයාලට පුළුවන් තව මේ විදිහට photos එනවා. ඔයාලට පුළුවන් ඒකක් make video දීලා generate කරගන්න. ඔයාලට ඕන විදිහට මේකේ prompt එක වෙනස් කරලා ඔයාලට ඕන විදිහට ඒ කියන්නේ සිංහයාගේ හැඩරුව ඒගොල්ලෝ ඉන්න විදිය සහ ඒගොල්ලෝ කරන්නේ මොකද්ද කියන එක generate කරගන්න පුළුවන්. හරි මම මේ දෙවෙනි එකක් දැන් generate කරනවා. මේක තප්පර 15ත් 20ත් අතර කාලයකින් ටක් ගාලා load වෙනවා. ඔයාගේ connection එක හොඳට තියෙනවා නම්. හරි ඒකත් මම download කරගන්නවා. මේකේ තියෙන ගොඩක්ම වාසිය තමයි මේකේ සාමාන්‍ය background music එකක් එක්කම තමයි මේ වීඩියෝ එක generate වෙන්නේ. ඒක ඉතින් ගොඩක් වැදගත් වෙනවා. අපි බලමු මෙතනින් අපේ වීඩියෝ දෙක download වෙලා තියෙනවද කියලා. හරි ඉතින් අපේ වීඩියෝ දෙකම download වෙලා තියෙන්නේ. හරි එහෙනම් දැන් අපි බලමු මේ වීඩියෝ කොහොමද edit කරන්න කියලා. ඉතින් ඔයාලට පුළුවන් CapCut එක්කෝ InShot නැත්තම් Filmora ඔයාලා පාවිච්චි කරන වීඩියෝ එඩිටර් ඇප් එකකට යන්න. ගිහිල්ලා new එකට එන්න. new එකට ඇවිල්ලා ඔයාලගේ වීඩියෝ ෆයිල් එක select කරගන්න. මම දැන් මුලින්ම edit කරපු එක තමයි select කරගන්නේ. ඔයාලට පුළුවන් මේකේ වීඩියෝ කිහිපයක් අරගෙන ඔක්කොම එකට එකතු කරලා හදන්න. නැත්නම් එක වීඩියෝ එකක් අරගෙන ඒක ටිකක් ස්ලෝ කරලා තප්පර 15කට 20කට වගේ ඔයාලට පුළුවන් පොඩි ෂෝට්ස් එකක් හරි රීල්ස් එකක් හරි වගේ හදාගන්න. හරි ඊට පස්සේ ඔයා එන්න ඕනේ මෙතනින් canvas වලට ඇවිල්ලා මේක ඔයා දාගන්න TikTok size එකට දාලා ටිකක් ලොකු කරගන්න. ලොකු කරගෙන මේක ඔයා එකපාරක් play කරලා බලන්න කොහොමද play වෙන්නේ කියලා. හරි ඔයා reels TikTok videos වගේ හදන කෙනෙක් නම් ඔයාලට මේකෙන් සාමාන්‍යයෙන් ස්පීඩ් එක චුට්ටක් අඩු කරලා එහෙම මෙහෙන් edit කරලා මම දැන් මෙතන චුට්ටක් ස්පීඩ් එක අඩු කරන්නම්. තප්පර 30කට වගේ 40කට වගේ තප්පර 15කට වගේ වීඩියෝ එක මම generate කරනවා. ඒක ටිකක් slow වෙලා තමයි පේන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් මේකේ volume එක අඩු කරගන්න. හරි මම මේ විදිහට volume එක අඩු කරගන්නවා. හරි ඉතින් මෙච්චරයි. වැඩිපුර දෙයක් edit කරන්න නැහැ. ඔයාලට ඕන නම් මේක colors filters පොඩ්ඩක් වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ export කරන්න. මම මේක 1080 quality එකමයි ආයි export කරන්නේ. හරි හරි ඊට පස්සේ ඔයා එන්න ඕනේ ඔයා මේක අප්ලෝඩ් කරන platform එකට. මම මෙතනින් දාන්නේ YouTube එකට සහ මම FB එකේ reels විදියට දානවා.
ඊට පස්සේ මම මගේ channel එකට move වෙන්න. හරි කලින් දවස් ටිකේ නම් වීඩියෝ ටිකක් දාන්න බැරුණා channel එකට. හරි ඊළඟට ඔයා මෙතන වීඩියෝ අප්ලෝඩ් කරන තැනට ඇවිල්ලා shorts වලට ගිහිල්ලා shorts එක මෙතන දා ඉතින් මං ඔයාලට කිව්වනේ ඔයාලගේ වොලියුම් එක අඩු කරගන්න කියලා. ගොඩක් කට්ටිය සාමාන්‍යයෙන් මේ YouTube එකේ මියුසික් වලට තමයි මේ රීඩ්ස් හදන්නේ. ඉතින් ඔයාලට පුළුවන් වොලියුම් එක ඔයාලට පුළුවන් මෙතනට ඔයාලගේ කැමති මියුසික් එකක් ඇඩ් කරගන්න. මම මේ විදිහට මියුසික් එකක් ඇඩ් කරගන්නම්. හරි මියුසික් එකක් දාගෙන ඔයාලට මෙතනින් next button එක දෙන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ shorts upload කරන විදිහටම තමයි මේකත් upload කරන්න තියෙන්නේ. ඊළඟට මෙතනට ඔයා caption එකක් දෙන්න. කැප්ෂන් එකක් දීලා හැෂ්ටැග් වගේ දෙනවා නම් හොඳයි. හරි දීලා ඊට පස්සේ ලොකේෂන් එක ඇඩ් කරලා මෙතනින් අප්ලෝඩ් ෂෝට්ස් කියන එක දෙන්න. හරි ඉතින් මේ වීඩියෝ එක දැන් අප්ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. මට මේක මේ channel එක චුට්ටක් හදන්න බැරුණා කලින්. මම දැන් වීඩියෝ එකක් කරගන්න ඕනේ හින්දායි මේ channel එකට අප්ලෝඩ් කරන්නේ. හරි. ඉතින් එහෙම බලා ගන්න පුළුවන් ඔයාලට shorts clip හදා ගන්න. විනාඩියට සාමාන්‍යයෙන් ඔයාලට shorts clip දෙකක් විතර හදා ගන්න පුළුවන්. හදාගෙන download කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ටිකක් දික් වුණා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම මතකතෝ channel එක subscribe කරලා තියාගත්තොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක මගින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් අපේ community එකත් එක්ක join වෙන්න WhatsApp link මම Facebook link මම දාලා තියන්නම් description එකේ. එහෙනම් අදට මේ වීඩියෝ එක නවත්තනවා. මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකක් අරගෙන ඉස්සරහට එන්න.